තියෙන ආණ්ඩුවම දිනුවොත් හොඳයි කියලා හිතනවා. මිනිස්සුන්ට යහපතක් වෙයි කියලා තේරෙනවනේ යන තත්ත්වය හැටියට. ජනාධිපතිවරුන්ට එන ගන්න ඕනේ ළමයෝ. දැන් මේ ආණ්ඩුව දැන් බොහොම අමාරුයි නේ. ජීවිතේන හොඳයි. කවුරු දිනුවත් එකයි ඉතින් අපිට දෙයක් වෙන්නේ නැහැ. එකක්වත් හොඳයි කියන්නේ කන්නේ. වෙනත් විකල්පයක් කියලා නම් හොඳයි කියලා හිතෙනවා. මේ අනුරට දුන්නා. තාම ඉතින් අපිට තාම ප්‍රතිඵලයක් නැහැ නේ. හැබැයි ඔය මොන දේශපාලන පක්ෂයවත් හැබැයි මේ පේමන්ට් එකේ මිනිස්සු ගැන කවදාකවත් කවුරුවත් හිතන්නේ නැහැ. ඔවම කී දෙන්නේ. සමජන බලවේගය දිනයි. සමග ජන බලවේගය සජිත් මහත්තයා කියලාද කියන්නේ? එහෙම තමයි කියන්නේ. ජනවේ මාරිමාවනේ දිනන්නේ. මාලිමාව හොරුන්ට දෙන්නේ නැහැ කවුරුත් බය වෙන්න එපා. ආයි හම්බෙන්නේ නැහැ කෙකුටවත් මාලිමාවම තමයි. මාලිමාවට දෙන්නේ නැහැ මිනිමරුවනොයි. සජිත් තමයි. සජිත්. අදසන්නේ. ඒකේ ප්‍රතිඵලය ගන්න අපි මේ බලේ දෙන්න ඕන. පිනන් දෙන්නේ මේ ආණ්ඩුවට. පේන්න නම් තාම ඉතින් එකපාරම බෑනේ මාත්‍යෝ කාලයක් යනවනේ. ගේමක් නියන්නේ ආණ්ඩුවයි ඔක්කොමලා අනිල්ලා මහින්දලා ඔක්කොම ගේමක් නේද තියෙන්නේ. කියපු දේවල් නම් ඉතින් කියපු විදිහට කරුනේ නැහැ. අඩුපාඩු ගොඩක් තියෙනවා ඉතින්. බොරු දේවල් නොකිය කරන්න පුළුවන් දේවල් කිව්වා නම් හොඳයි. ඒවත් හොඳයිද? අත් ඉවරයි ගමත් ඉවරයි ඉන්න කට්ටිය ආවොත්. හොරු අල්ලන්න ඕනේ. නමුත් ඊට වඩා හොරු දැන් ඉන්නවා කියලා මම නම් හිතයි. මාලිමාව දිනයි නේදයි. ආණ්ඩුව ගැනත් දෙයක් කලකිරලා තියෙන දැන්. පොරොන්දු වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැති හින්දා හැමෝම කලකිරීමෙන් වගේ ඉන්නේ. අපිත් ඇත්තටම ඡන්දේ දුන්නා. දැන් ඉතින් හිතා ගන්න බෑ මොකක් කරයිද කියලා ඉවරලා තාමත් කරන පාටක් නැහැ. එක තැනම තියෙන්නේ ආණ්ඩුව. කිසිම වෙනසක ලකුණු නැහැ. ඉන්නවනේ මාලිමාව තමයි. මාලිමාව. ඔව්. ඒක ඉතින් හොඳයි ඉතින් එකපාරටම කරන්න බෑන්නේ. මාලිමාව දිනන්න ඕන නැත්තම් මේ රට මේ වෙලා තියෙන දේ හැටියේ බැලුවාම ආයි විනාශේ කරන්න දෙයක් නැහැ ආයි. ඉන්න පක්ෂ නම් දෙන්න හැටක් නැහැ දැන් තියෙන තත්ත්වය උඩ. මාලිමාව දෙනන්නේ. මාලිමාව දෙන්න. ඔව් දින්නත් නම් හොඳයි යන වැඩ පිළිවිල හොඳයි. තා පොඩ්ඩක් ඉතින් බඩු මිල පොඩ්ඩ අඩු වුණා නේද? දැන් නම් යන විදිහ ඉතින් සාමාන්‍ය අවුලක් නැහැ. ඉතින් මේ තිබ්බ හැටියට ඉතින් මීටරි දෙයක් කරන්න අමාරුයිනේ. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතින් මෙච්චර තමයි ඉතින්. ආයුබෝවන් ගොමි ටීවී අපි දෙන්නේ හංවැල්ල නගරේ 2025 පළාත් පාලන මැතිවරණේ අපි සමීක්ෂණය කරන ලංකාවට යන ගමනේ අපි හංවැල්ලට ආවා. අපි ගිහිල්ලා බලමු හංවැල්ල ජනතාවගෙන් අහලා මේ පාර පළාත් පාලන මැතිවරණේ කවුරු ආවොත් හොඳයිද කවුරු ආවොත් වැඩක් කරයිද කියලා. අයියා මේ පාර මේ පළාත් පාලන මැතිවරණේ නෝ. ඔව්. කවුරු ජන දිනයිද වා හිතන විදියට. මාලිමාව දෙන්නවා. මාලිමාව දෙන්නවා. right thank you. මේ පාර පළාත් පාලන මැතිවරණේ නෝනේ. ඔව්. කවුරු ජයග්‍රහණය කරයිද වා හිතන විදියට. මොන පක්ෂය? අපේ පක්ෂයක් නැහැ. අපි යන්නේ මොන පක්ෂ දිනයිද කියලා. මාලිමාව ඉන්නවා. සාම ජන බලවේගයේ ඉන්නවා. එසත් ජාති පක්ෂය ඉන්නවා. ඔව් අපිත් මේ පාර ඡන්දෙ දුන්නේ මාලිමාවට තමයි. අපි බලාපොරොත්තු වෙනවා මේ පාර දිනයි කියලා. පළාත් පාලන මැතිවරණේ දිනක බලාපොරොත්තු වෙනවා. thank you. මේ පාර පළාත් පාලන මැතිවරණේ නෝ. කවුරු ජයග්‍රහණය කරයිද? කියන්න නම් බෑ කවුද කියන්න බෑ කවුද කියන්නේ. අංකල් පළාත් පාලන මැතිවරණේ නෝ. කවුරු ජයග්‍රහණය කරයිද මේ පාර? අනුර මහත්තයා. ඒ කියන්නේ තියෙන පක්ෂෙම දින කියලා හිතනවද? ආණ්ඩුවම. ඔව්. thank you. පළාත් පාලන මැතිවරණේ නෝ. කවුරු ජයග්‍රහණය කරයිද මේ පාර? පළහස් සභාව නම් කියන්න නම් දන්නේ නැහැ ඉතින්. කවුරු හිතන විදිහට නම් ඉතින් කවුරු ආවොත් වැඩක් කරයිද? කවුරු ආවත් අපිට වැඩක් තමයි කරගන්න ඕනේ. කවුරු වුණත් කමන්නේ. හොඳ කෙනෙක් පත් වුණොත් තමයි. එහෙම කැමති පක්ෂයක් මොකක් කරද තියෙනවද? අපි නම් මාලිමාවට තමයි පොඩ්ඩක්. මාලිමාව. හරි thank you. පළාත් පාලන මැතිවරණේ නෝ. කවුරු ජයග්‍රහණය කරයිද මේ පාර? ආණ්ඩුව. ආණ්ඩුව දෙනවා. හරි thank you. පළාත් පාලන මැතිවරණේ නෝ. කවුරු ජයග්‍රහණය කරයිද මේ පාර? මම දන්නේ එච්චර නෑ. thank you. පළාත් පාලන මැතිවරණේ නෝ. කවුරු දිනයිද මේ පාර? අදහසක් නැද්ද? කවුරු ආවොත් වැඩක් කරයිද? ආවේ හොඳක් කියලා ඉන්න මල්ලි. කවුරු ආවත් අලුත් දෙයක් කියලා මොකද වෙනස් වෙලා තියෙන මොකද වෙයි හොඳයක්. ඒක වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ තියෙන ආණ්ඩුව හොඳ නැහැ කියලා කියන්නේ. එහෙම කියන්නේ. හොඳ වෙයිද? එකපාරට ළමෙක් ඉපදිච්ච එන්නේ නැහැ මල්ලි. ඔව්. මොකද වෙයි හොඳයක් කියලා බලමු. ඒ කියන්නේ තා බලන් ඉමු කියලා කියන්නේ. ඔව් බලමු. මොකද හොඳයක් එන්නේ ප්‍රාථමික මේ අපේ රටේ. හරි හරි. ඔය ආත්මේ අපේ රට හොඳක් එන්නේ ඕනේ. අපිට දේශ බලන්න නැහැ. අපි අම්මලා අපි කන්නේ අපි දුප්පහාගේ. හොඳක් එන්නේ මල්ලි. හරි thank you. පළාත් පාලන මැතිවරණේ නෝ. කවුරු ජයග්‍රහණය කරයිද මේ පාර? පුතේ පළාත් පාලන ඡන්දෙට මොනක්වත් දීලා හරියන්නේ නැහැ. කිසිම ලාභ ප්‍රයෝජන නැහැනේ. කවුරු දිනනට කැමතිද? කවුරු දුන්නත් වැඩ නැහැ අපිට. සහනයක් නැහැනේ. ඒ කියන්නේ අලුතෙන් ආපු ආණ්ඩුවේ සහනයක් නැද්ද? නෑ. අයියෝ. දේශපාලනය කරන්න බෑ. දේශපාලනය නිකන් ඉන්න. ඡන්දෙ දාන්නෙත් නෑ. කවුරු දිනනට කැමති මේ පාර? දිනනවට නම් කැමති. එතකොට
මේ දුප්පත් මිනිහා ගැන බලනවා අඩුයි. දුප්පත් මිනිහා ගැන බලන්න ඕන. නේද? ඔයාලා කියන්නකො දුප්පත් මිනිහා ගැන බලන්න ඕන. ඔය කෝටි ගණන් මිලියන ගණන් ලොකු ව්‍යාපාර වලට යෙදුවට දුප්පත් මිනිහට මුකුල් ලැබෙන්නේ නැහනේ. එතකොට දුප්පත් මිනිහා මේ තමයි ඡන්දයක් හරි දෙන්නේ. දුප්පත් මිනිසයා. දුප්පත් මිනිසයා තමයි පයින් හරි දුවලා ගිහිල්ලා ඡන්ද මැදයන්ට ගිහිල්ලා ඡන්දේ දාන්නේ. දුප්පත් මිනිහා ගැන බලන්න ඕන. එතකොට අධිවේගී මාර්ග ලොකු ව්‍යාපෘති කරනවා කෝටි ගණන් මිලියන ගණන් වීදම් කරනවා. අපි වාගේ මේ දුප්පත් කඩයක් හදලා දෙන්නේ නැහනේ. මේ දුප්පත් කඩයක් හැදුවොත් අපි ඒ පැත්තට තමයි අපි ඡන්ද දෙන්නේ. මේ දුප්පත් කඩයක් හදලා දෙන්න ඕන. දැන් අපිට ඊ බදු ගෙවන්න කිව්වා අපි බදු ගෙව්වා. ඒකට 3000ක් බදු ගෙව්වා මම. එතකොට මේ වගේ කඩයකට අපිට මේ ප්‍රතිපාදනයක් හරි වෙන් කරලා අපේ කඩයක් අපිට හදලා දෙනවා නම් අපි කැමති. කොහොමත් අපි දෙනවා. නොදීන්නේ නැහැ. අපි ගැන බලන්න ඕන. තියෙන ආණ්ඩුව ගැන මොකද කියන්නේ? තියෙන ආණ්ඩුව හොඳයි. තියෙන ආණ්ඩුව හොඳයි. යන වැඩපිළිවෙලත් හොඳයි. දුප්පත් මිනිහා ගැන තමයි බලන්න ඕන. දැන් ওই අධිවේගී මාර්ගය හදලා ලොකු මිනිස්සුන්ට ඒව වැටෙන්නේ. එතකොට ලොකු මිනිස්සුන්ට බැංකු වල වැටෙනවා ලක්ෂ 20ක් 30ක් තියෙනකොට හොඳ පොලියක් වැටෙනවා. දුප්පත් මිනිහට ගියක් නැහැ නේ බැංකු වල. නේද? ඉතින් අපි ගැන තමයි බලන්න ඕන. හරි. හොඳයි. අය පළාත් පාලන මැතිවරණේ කවුරු දිනයිද? අනේ වන්දවදන් කවුරු වෙයි කියලා අදහසක් නැද්ද? කවුරු දිනනවද කැමති? දෙකක් දෙනාට කැමතිද? ඒ කියන්නේ තියෙන ආණ්ඩුව හොඳකුත් හොඳ නැද්ද? වැඩක් නැහැ නේ. කවුරු ආවත් හොඳයි. Thank you. අය පළාත් පාලන මැතිවරණේ කවුරු දිනයිද? අනේ මන්ද කවුරු දිනනවද කැමති? මන් දන්නේ නැහැ. Thank you. පළාත් පාලන මැතිවරණේ නෝනේ කවුරු දිනනවද කැමති? කවුරු දිනයිද? දිනන්නේ මේ ආණ්ඩුව තමයි. ආණ්ඩුව. හරි thank you. අංග පළාත් පාලන මැතිවරණේ නෝ කවුරු දිනයිද? ඒක ඉතින් මේ අවස්ථාවල බලන්න තමයි වෙන්නේ. කවුරු දිනනවද කැමති? ඒක තීරණයක් ගන්නවා කාටියක් කල් බලලා ඉතින්. අදහසක් නැහැ. අදහසක් නැහැ. හරි thank you. අංකල් පළාත් පාලන මැතිවරණේ නෝ කවුරු දිනයිද? කියන්න බෑ නේද? කවුරු දිනනවද කැමති? වෙන එකක් එනවනම් මම කැමතියි. ඒ කියන්නේ මේ තියෙන ආණ්ඩුව නැතුව. ආණ්ඩුව නැතුව. හරි thank you. පළාත් පාලන මැතිවරණේ නෝ කවුරු දිනයිද මේ පාර? ඒක ඉතින් කියන්න බෑනේ. කවුරු දිනනවද කැමති? එහෙම කන්නේ හොඳ කට්ටියක් ආවොත් හොඳයි. ඒ කියන්නේ මේ තියෙන ආණ්ඩුව හොඳ නැද්ද? නෑ එහෙම වරදක් නෑ. ඉතින් ඒගොල්ලෝ කාලයක් තියෙන්න ඉපේ තාම වැඩ කරන්න. ඒ කියන්නේ තියෙන ආණ්ඩුව හොඳයි. එහෙම විශේෂයක් නෑ. පළාත් පාලන මැතිවරණේ කවුරු දිනයිද? දැන් තියෙන තත්ත්වය අනුව නම් ඉතින් මේ ආණ්ඩුව මේ කියලා මං හිතනවා. මේ ආණ්ඩුව මේ කියලා කියන ආණ්ඩුව හොඳයි. හොඳයි වරදක් නැහැ. වරදක් නැහැ. අපිට අවස්ථාව දෙන්න ඕනේ නේ මිනිස්සුන්ට අවස්ථාවක් දීලා නැහැ තාම මාස කිහිපයක් ඉතින් මං හිතනවා ඒගොල්ලෝ මේ වැඩක් කරයි කියලා. පළාත් පාලන මැතිවරණ කවුරු දිනයිද මේ පාර? අනේ අපි නම් බලන්නේ නිවුස් ඇත්තටම. ඒකින්ද බලන්න. කවුරු දිනනවද කැමති? පක්ෂ කියන්න මම පුළුවන්. මාලිමාව ඉන්නවා, සමගි ජන බලවේග ඉන්නවා, එක්සත් ජාතික පක්ෂ ඉන්නවා, පොට්ටුවත් ඉන්නවා. ඒක ගැන හිතුවේ නෑ. හිතුවේ නෑ. පළාත් පාලන මැතිවරණේ කවුරු දිනනවද කැමති? කියන්නම් බෑ කවුරු දුන්නොත් යන හොඳ නෑ. ඉතින් තියෙන ආණ්ඩුව හොඳ නැද්ද? හොඳයි ඉතින් කාලයක් කරනකොට හරියයි. හරියයි. හරි thank you. අම්මා පළාත් පාලන මැතිවරණේ නම දැන් ඉස්සරහට කවුරු දිනයිද? මොමන් දන්නේ ඉතින්. කවුරු දිනනවද කැමති? ඉතින් මේකක් නෑ නං. මන් දන්නේ. පළාත් පාලන මැතිවරණ කවුරු දිනයිද මේ පාර? දන්නේ. පළාත් පාලන මැතිවරණ කවුරු දිනයිද මේ පාර? සමහරට ඇතිය ආණ්ඩුවම තියෙන ආණ්ඩුවම දිනයි. පළාත් පාලන මැතිවරණ කවුරු දිනයිද මේ පාර? අපි කියන්න බෑනේ පුතේ ඡන්දේ දෙන හැටි දිනන්නේ නැද්ද? කවුරු දිනනවද කැමති? අනේ මන් දන්නේ. අදහසක් නැහැ. පළාත් පාලන මැතිවරණ කවුරු දිනයිද මේ පාර? තියෙන ආණ්ඩුවම දිනුවත් හොඳයි කියලා හිතනවා. මිනිස්සුන්ට යහපතක් වෙයි කියලා තේරෙනවනේ යන තත්ත්වය හැටියට. ආණ්ඩුව හොඳයිද කියන්නේ මේක? හොඳයි ඉතින් මිනිස්සුන්ට යහපතක් වෙයි කියලා හිතන නිසා ඉස්සර තිබුණු ප්‍රශ්න දැන් අඩුයිනේ තනුනේ කොල්ලන් කිල්ලන්ට පාර බෑලා ගියාගෙන කරදරයක් නැතුව. හිතනවා ඉතින් හොඳක් වුණොත් හොඳයි කියලා ඉරවිලා. ඒ පහුගිය ටිකේ මේ ලංකාවේ මිනිමරුම් මේ වැඩි වෙලා තියෙනවා. ඒක නම් මොකද තියෙන අදහසක්? ඉතින් ඒ කරදර ගොඩක් සිද්ධ වෙන්නේ මිනිස්සුන්ගේ ක්‍රියාපටිපාටියත් එක්ක නේද? වැරදි කෙරුවොත් ඉතින් දඩුවම් හම්බ වෙනවා මිනිස්සුන්ට. Thank you.
පළාත් පාලන ඡන්දය එනවා. කවුරු දිනයිද? හිතා ගන්න බෑ. කවුරු දිනන කැමති? රනිල් හොඳයි ඉතින්. රනිල් මහත්තයා. පළාත් පාලන ඡන්දය කවුරු දිනන කැමති? පළාත් පාලන ඡන්දය කවුරු දිනයිද මේ පාර? අදහසක් නැද්ද? පළාත් පාලන ඡන්දය කවුරු දිනයිද මේ පාර? කවුරු දිනන කැමති? එහෙම අදහසක් නෑ. ආණ්ඩුව වෙන මොකද හිතන්නේ? ඒවත් අදහසක් නැහැ. හරි. අංක පළාත් පාලන ඡන්දය එනවා දැන් ඉස්සරහට. කවුරු දිනයිද මේ පාර? මම නම් කියන්නේ ජේ JPK. ඔව්. ආණ්ඩුව හොඳයිද? ආණ්ඩුව දැන් හොඳයි කියන්නේ දැන් කරන්න දෙන්න ඕනේ බලන්න නේ. තාම කල්ලාඩි. ඔව් තාම ඉතින් අනේ මිනිස්සු කලා දැන් කී පාරක් කලා බලන්න ඕන් කී කොච්චර හම්බ කරලා දෙනවද? ජනාධිපති වලන්ට එන ගන්න ඕනේ ළමයෝ. ඇත්තම කියනවනම් ඉස්සර වීඩියෝ උන්ට. උන් ඔක්කොම කාලා දෙන්නේ අපේ රට. හරි thank you. පළාත් පාලන ඡන්දය කවුරු දිනයිද? අනේ මන් දන්නේ සත්‍ය හැටියට නම් කියන්න බෑ. කවුරු දිනනට කැමති? දැන් මේ ආණ්ඩුව දැන් බොහොම අමාරුයි දන්නේ. ආණ්ඩුව හොඳ නැද්ද? මට අපිට නම් හොඳ නෑ. හොඳ නෑ. නෑ. දැන් පක්ෂේ මාරුවන හොඳයි කියලා හිතන්නේ කියන්නේ. මං කියන්නේ පක්ෂ මාරු වෙනවා හොඳයි. 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 හරි thank you. පළාත් පාලන ඡන්දය කවුරු දිනයිද? කියන්න නම් දන්නේ. කවුරු දිනනට කැමති? ජීපී තියෙනවා හොඳයි. JP ගන්න හොඳයි. ආණ්ඩුව හොඳයිද කියන්නේ? තීකනේ කියන්න බෑ අප්පා. හරි thank you. පළාත් පාලන ඡන්දය එනවනේ. කවුරු දිනයිද? කවුරු දිනනට කැමති? කවුරු දිනුවත් එකයි ඉතින් අපිට හේදක් වෙන්නේ නැහැ. තියෙන ආණ්ඩුව හොඳ නැද්ද? කොයි එකත් එකයි. එන්නේ හැම එකම එකයි. කිසිම හේතක් නැහැ. අපි හම්බ වුණොත් අපිට කෑහි එකයි වෙන්නේ. කියන්නේ මේ ආණ්ඩුවත් පරණ ආණ්ඩුව වගේමයි. ඔක්කොම එකයි. ඔක්කොම එන ඔක්කොම එකයි. එකක්වත් හොඳයි කියන්නේ කන්නේ නැහැ. පළාත් පාලන ඡන්දය කවුරු දිනයිද මේ පාර? පළාත් පාලන ඡන්දය කවුරු දිනයිද මේ පාර? කවුරු දිනනට කැමති? එපාර සුව කරන්න බෑ කවුරුත් දිනයිද කියලා. කවුරු දිනනට කැමති? වෙනත් විකල්පයක් කියලා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ ආණ්ඩුව හොඳ නැද්ද? ආණ්ඩුව පොඩ්ඩක් අවුල් වගේ නේ. බලාපොරොත්තු දේවල් ලැබුණ නැද්ද? ලැබුණ නැති. ඒක තමයි තියෙන්නේ. බලාපොරොත්තු දේවල් ලැබුණේ නැහැ. අයියේ මේ පාර කවුරු දිනනට කැමති? මේ පළාත් පාලන මැතිවරණේ. රාජ්‍ය සේවකයන් කියන්න බෑ ඒක. රාජ්‍ය සේවකයන් කියන්න බෑ. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ආණ්ඩුව හොඳයි. ආණ්ඩුව හොඳයි. ඔව්. කවුරු දිනනට කැමති? ඒක නම් හිතා ගන්න බෑ. කවුරු දිනුවත් ඔච්චරයි. කවුරු දිනුවත් ඔච්චරයි. අයියා කියන්නේ කවුරු දිනනට කැමති මේ පාර? පළාත් පාලන මැතිවරණේ. ප්‍රාදේශ සභා දැන් තියෙන කොහොමත් තියෙන පැත්තට එනවනේ ඉතින් අපි ඒක තමයි කොහොමත් වෙනස් කරලා බෑනේ. ඒ කියන්නේ ආණ්ඩුවටම දෙනවා. ආණ්ඩුවට දෙනවා ඉතින් වෙනවාද? ආණ්ඩුව හොඳයිද? හොඳයි. වෙනසක් නෑ යනවද විදියට යන්න හොඳයි. හරි. පළාත් පාලන මැතිවරණ එනවා. මේ පාර කවුරු දිනයිද? ඉතින් කියන්න ඔය මෙයා තමයි ඉතින් ආවේ. කවුද? අපේ අනුර මහත්තයාද? දැන් ආණ්ඩුවනේ. දැන් පළාත් වන ප්‍රාදේශ සභාව තියෙනවනේ. ප්‍රාදේශ සභාව වලින් මොන පක්ෂෙ දිනවද කැමති? ඒත් ආණ්ඩුවමද? එහෙම આવොත් හොඳයි කියලා නැත්නම් අර ඉස්සෙල්ලා තිබුණ විදියට આવොත් හොඳයි. ඉස්සෙල්ලා තිබ්බ විදිය කියන්නේ? කියන්නේ දැන් අපි අනුරටනේ අපි දුන්නේ. ඔව්. මේ අනුරට දුන්නා. තාම ඉතින් අපිට තාම ප්‍රතිඵලයක් නැහැනේ. ඒ කියන්නේ කලින් හිටපු පක්ෂයක් ආවොත් හොඳයි කියලාද කියන්නේ? එහෙම ආවත් හොඳයි. මෙයාගෙන් කොහොම හරි අපිට දිනුවක් දුන්නත් ඒත් හොඳයි. ඒත් හොඳයි. ඒත් හොඳයි. මම දෙපැත්තටම නැතුව කතා කරන්නේ. වැඩිපුරම කැමති මොකද්ද? වැඩිපුරම කැමති ඉස්සලා හිටපු තත්ත්වයට අපිට ඉතින් හාල් කිඩට ඩිංගක් හරි අඩුව තිබුණානේ. තරහද කිව්වට නෑනේ. නෑ. අපිට දැනගන්නවා මිනිස්සු අපි මේ බලන්නේ මිනිස්සු ආණ්ඩුව ගැන මොකද කියන්නේ පැහැදිලිමත් තියන වැඩක් කළාද කියලා. ඉස්සෙල්ලා කෙනා නම් වැඩක් කරාටට වැඩක් කරා. කවුද ගෝඨාභය මහත්තයාද? නෑ. රනිල් මහත්තයා. රනිල් මහත්තයා. රනිල් මහත්තයා වැඩක් කරා. ඒක නිසා කියන්නේ මේ ආපහු මේවා කරොත් රනිල් මහත්තයාවත් අය වැඩක් කරයි. කරයි කියලා හිතනවා ඉතින්. ඒකයි. පළාත් පාලන ඡන්ද එනවා. කවුරු දිනයිද? අදාළක් නැද්ද? පළාත් පාලන ඡන්ද එනවා. කවුරු දිනයිද මේ පාර? පළාත් පාලන ඡන්ද එනවනේ. තාම කල්පනා කරේ නෑ. කවුරු දිනනද කැමති? ඈ කවුරු දිනනද කැමති? එහෙම තාම නෑ හිතේ. අදාළක් නෑ. අදාසක් නෑ. පළාත් පාලන ඡන්ද එනවා. කවුරු දිනනද කැමති? මේ තියෙන එකම. තියෙන ආණ්ඩුව. තියෙන ආණ්ඩුව හොඳයිද? හොඳයි. බලාපොරොත්තු දේව වෙච්ච දේවල් ලැබුණාද?
ලැබෙයි ඉදිරියට. ඉදිරියට. තාම කල්ලාඩි නේ. ඔව්. හරි thank you. පොඩ්ඩක් කතා කරලා නේද? පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු දිනයිද මේ පාර? ඈ? පළාත් පාලන ඡන්ද දෙනවා කවුරු දිනයිද? අනේ ඔයාලට උත්තර දෙන්න කැමතික් නැද්ද? පළාත් පාලන ඡන්ද දෙනවා කවුරු දිනයිද? මාලිමාව දෙන්න. මාලිමාව දින. ආණ්ඩුව හොඳයිද? හොඳයි. පළාත් පාලන ඡන්ද දෙනවා කවුරු දිනයිද? ආණ්ඩුව දිනයි. කියන්න බෑ ඉතින් කාටද ගංගල මේ මිනිස්සුන්ගේ කන්දරිය තමයි කවුරු දිනනට කැමති? කවුරුහරි වැඩ කරන කෙනෙක් දින්නවට කැමති. ආණ්ඩුව හොඳ නැද්ද කියන්නේ? එහෙමත් නෑ ඉතින්. ඒක නෑ නරකත් නෑ. තියෙන ආණ්ඩුව આવත් හොඳයිද? වැඩක් කරන්න පුළුවන් මිනිස්සු આવත් හොඳයි. ඒ කියන්නේ තියෙන ආණ්ඩුව වැඩක් කරන්නේ නැහැ කියලා කියන්නේ? ආණ්ඩුව ගැන නෙමෙයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ගංගවල ඉන්න මිනිස්සුනේ ඡන්දෙ ඉල්ලන්නේ. ඔව්. ඊට ඒ පක්ෂයෙන් එන්නේ. ඔව් පක්ෂයට වඩා මෙතනදී මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන් කියලා හිතනවා. ගංගවල හොඳ චරිත ඉන්නවා. ඒ චරිත ඉස්සරහට ආවොත් ගමට මොන ආණ්ඩුව තිබුණත් වැඩක් කරයි. කැපොයිමේ. ඔව්. අය පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු දිනයිද? අපිට කවුරු දින්නක් කවන්නේ අපිට මේ හොඳක් වෙනවනේ. අපිට පාර්ශ්ව සභාව අදාළ නැහැ. මොකද අපි පේමන්ට් එක රස්සාව කරන්නේ. හැබැයි ඔය මොන දේශපාලන පක්ෂයවත් හැබැයි මේ පේමන්ට් එකේ මිනිස්සු ගැන කවදාකවත් කවුරුවත් හිතන්නේ නැහැ. හැමදාම වෙන්නේ අපිට මේ කෙනෙලිකම් තමයි. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ආණ්ඩුව නම් දැන යන විදිහට අපිට වැරදක් කියන්න බෑ. තාම අවශ්‍ය පහයි නිතේ. අපි ඉදිරිය ගැන මොකුත් කියන්න බෑ. පාර්ලිමේන්තුවේ පළාත් පාලන ඡන්දෙත් ආණ්ඩුව આવත් හොඳයිද? මට ඒ ගැන මොකුත් කියන්න බෑ කියන්න බෑ. අය පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු දිනයිද කවුරු આવත් හොඳයිද? අපේ අප්පා. කවුරු වෙයි කියලාද හිතන්නේ? ඒක තමයි. කවුරු આવත් හොඳයිද? වැඩක් කරයිද? කවුරු හරි ආවත් එකයි ඉතින්. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ඔහොම කියේ දෙන්නේ. කොහොම කියද? අවුලක් නැහැ කියන්නේ. අවුලක් නැහැ. ඔහොම කියේ දෙන්නේ. පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද? මට සමජන බලවේග දිනයි. සමග ජන බලවේගය සජිත් මහත්තයා කියලාද කියන්නේ? එහෙම තමයි කියන්නේ. හරි. අංකල් පළාත් පාලන මැතිවරණේ කවුරු දිනයිද? ආණ්ඩුව දිනයි. ආණ්ඩුව දිනයි. හරි. කවුරු දිනනට කැමතියි? ආණ්ඩුව ගැන මොකද කියන්නේ පොඩ්ඩක්. දන්නේ නැහැ. අයියෝ ලංකාවේ ජීවිතේ දැනගන්න එපයි. අම්මා පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද මේ පාර? කවුරු આવත් හොඳයිද? අදහසක් නැහැ. පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද? මම හිතා ගන්න බෑ. අදහසක් නැද්ද? කවුරු දිනනට කැමතියි? කියන්න අමාරුයි. එහෙමත් අමාරුයි. හරි. පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනයිද මේ පාර? ආයෙටම දන්නේ නැහැ. කවුරු දිනනට කැමතියි? මම දන්නේ නැහැ. හරි. පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනයිද මේ පාර? කවුරු හරි ආපු දෙයින් ගෝනේ. කවුරු දිනනට කැමතියි? කවුරු ආපුද? පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනයිද මේ පාර? ජනවේ මාරිමාවනේ දිනන්නේ. මාලිමාව දිනයි. ආණ්ඩුව හොඳයිද? ඉතින් හොඳයි හොඳයි. පළාත් පාලන ඡන්දේ තියෙන කවුරු දිනයිද? මාලිමාව හොරුන්ට දෙන්නේ නැහැ කවුරුත් බය වෙන්න එපා. හොරා කාලා කාපු කෑම ආයෙත් දන්නවනේ ලෝයෙත් නැහනේ. ආයෙ හම්බෙන්නේ නැහැ කෙකුටවත් මාලිමාවම තමයි. මාලිමාව තමයි නේ. කෙකුටවත් දෙන්නේ නැහැ. කවුරු දිනයිද මේ පාර? පළාත් පාලන. සජිපේ දිනන්නේ. අනේ වන්ද. දෙන්නේ කාටද කැමති? අපේ සහෝදරයා මැරුවානේ දෙන්නේ නැහැ අපි. කාටද? සජිපේ දිනන්නේ. කවුද දිනන්නේ? ඔව් ජේ මාලිමාවට දෙන්නේ නැහැ මිනි මරුවනොයි. දෙන්නේ නැහැ. කවුරු දිනන්නේ මේ පාර? ඔයාගේ දාත කියන්නේ. එයාගේ දාත බලන්නේ. ඔයාගේ දාත කියන්නේ. ඉතින් සජිත් තමයි. සජිත්. හරි. කවුරු දිනන්නේ මේ පාර? සජිපේ දිනයි නේ. සජිපේ. අංගවල ගොඩ සජිපේටද? ඔව් ඒ වගේ තත්ත්වයක් තියෙනවා. අයියේ කවුරු දිනන්නේ මේ පාර? සජිත් දිනයි. අංකල් මේ පාර කවුරු දිනයිද? පළාත් පාලන මැතිවරණේ ප්‍රදේශ සභා. කවුරු දිනයිද දන්නේ නැහැ මම. කවුරු දිනන්න කැමති? කවුරු දිනන්න කැමති? කවුරු මට හොඳයි මේ දැන් තියෙන ආණ්ඩුව දිනනවා. දැන් තියෙන ආණ්ඩුව. හරි thank you. පළාත් පාලන ඡන්දේ කවුරු දිනන්න කැමති? කවුරු දිනුවත් කමන්නේ ඉතින් රටට හොඳ දෙයක් සිද්ධ වෙන කෙනෙක් දිනන්නේ. කවුරු දිනයිද? ඒක ඉතින් අදහසක් නැද්ද? අදහසක් නෑ. දිනන්න කැමති කෙනෙකුත් නැද්ද? කමන්නේ මේ යන පක්ෂ දිනුවත් කමන්නේ. තියෙන ආණ්ඩුව. හරි. කවුරු දිනන්න කැමති මේ පාර පළාත් සභාව? මම නම් කැමති ඇත්තම දැන් පවතින ආණ්ඩුව වෙන මොකද අපි වෙනසක් වෙන දුන්නානේ. එතකොට ඒකේ ප්‍රතිඵලය ගන්න අපි මේ බලය දෙන්න ඕන. ඊට පස්සේ බලමු මොකද කරන්නේ කියලා. කවුරු දිනන්න කැමති? අදහසක් නැද්ද? කවුරු දිනන්න කැමති? මාලිමාව. මාලිමාව. පළාත් පාලන ඡන්දේ කවුරු දිනන්න කැමති?
කවුරු දිනුවන් නම් අපට ඇත්තිසෙතක් වුණේ නෑ දිනන කෙනා දිනා ගත්තාවේ. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ආණ්ඩුව දැනට නම් අපට යහපතක් කියන්න බෑ. යහපතක් කියන්න බෑ. දැනට නේ. පළාත් පාලන ඡන්දේ නම් කවුරු දිනයිද? කවුරු දිනයිද කියලා හිතා ගන්න අමාරුයි. කවුරු දිනවන්න කැමති? මාලිමාව දිනයි වුණා. මාලිමාව. පළාත් පාලන ඡන්දේ නම් කවුරු දිනයිද මේ පාර? කොහොමද කියන්නද දන්නේ? කාටද කැමති? කවුරු දිනුවොත් හොඳයිද වැඩක් කරයිද? කියන්න අමාරුයි කවුරු දිනුවත්ද තින්නේ. කවුරු දිනුවත් වැඩක් නැද්ද? ආණ්ඩුව මොකද? අපිට කිසිම chance එකක් නැහැ නේ. මතකින්ම බඩු මිල ගණන්. කාට දීලත් වැඩක් නැහැ බලන්න ගියාම. කවුරු දිනයිද? කවු දිනන්නේ අපි නම් දෙන්නේ නැහැ මේ ආණ්ඩුවට. ආණ්ඩුවට දෙන්නේ නැද්ද? දෙන්නේ නැහැ වැඩක් නැහැ දීලා. මොනවා කිව්වත් වැඩක් නැහැ අපිට අද කොච්චර හම්බ කළත් නැහනේ. දෙන්නේ අපි මේ සජිත් මහත්තයාට. සජිත් මහත්තයාට වැඩක් කරයිද? කරයි. පළාත් පාලන මැතිවරණේ නම් කවුරු දිනයිද? දන්නේ නැහැ කියන්නේ. කවුරු දිනවන්න කැමති? කවුරු ආවත් ඉතින් ඒගොල්ලෝනේ හැදෙන්නේ. නෑ කවුරුවත් වැඩක් කරයිද අපිට ඔයාලට? කරයිද කියන්නේ දන්නේ නැහැ. කවුරුත් වැඩක් කරන්නේ නැහැ. පළාත් පාලන ඡන්ද එනවා. කවුරු දිනයිද? කවුරු આવුත් වැඩක් කරයිද? අංගල්ලේ ගොඩක් එකම උත්තරයක් දෙන්නේ. කාට දුන්නත් එකයි. කාට දුන්නත් එකයි. හරි. අයියේ පළාත් පාලන ඡන්ද එනවා කවුරු આવුත් හොඳයිද? තියෙනකම තමයි වෙන මොනවට දෙන්නද? තියෙන එක හොඳයි. ඔව් කරගෙන යන්නේ ඒකනේ ඉතින් මොනවාර දෙයක්. ඒ ආණ්ඩු වැඩක් කරනවද? පේන්න නම් තාම ඉතින් එකපාරම බෑනේ මාත්‍යෝ ළමෙක් ඉපදිච්ච ගමන් ඇවිදින්නේ නැහනේ. කාලයක් යනවනේ. හරි. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? ඒක නම් ඉතින් අපිට හරියට කියන්න බෑනේ. කවුරු આવුත් වැඩක් කරයිද? අපි පක්ෂයකට එහෙම නැහැ ඉතින්. ඒකෙන් ඡන්ද දෙන්නේ නැද්ද? ඡන්ද ඉතින් ඒ වෙලාවට බලලා තමයි. ඒ වෙලාවට බලලා දෙනවා. තීරණයක් කරනවා. කවුරු දිනයිද මේ පාර? ඒ වෙලාවට අපිට කියන්න බෑ නැහැ කි. බලමු මේ විදිය. කවුරු આવුත් වැඩක් කරයිද? කතියේ කවුද දින දේශපාලන දොර කියන පවතින ආණ්ඩුවේ යද්දී කියන බලය යනවා එතකොට තමයි වැඩක් කෙරෙන්නේ. පවතින ආණ්ඩුව වැඩක් කරයි. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? මාලිමාව දිනයි. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? මිශ්‍රයේද? පැහැදිලි යංගිමක් නැහැ. කවුරු આવුත් වැඩක් කරයිද? දැන් පවතින එක හොඳයි වගේ. පවතින එක හොඳයි. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? මම නම් හිතන්නේ මේ පවතින ආණ්ඩුවම දිනයි. පවතින ආණ්ඩුව. ආණ්ඩුව මොකද හොඳයිද? හොඳයි කියන්නේ තව බලන්න කියනවනේ අපිට. තව අවුරුද්දක් දෙකක් බලන්න කියනවනේ. අවුරුද්දක් බලන් ඉන්නවා. ඔව්. හරි. අම්මා පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? දිනන්නේ ආනන්ද කුමාර මහත්තයා. ආනන්ද කුමාර. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? දැන් පවතින රජයම තමයි දිනන්නේ. පවතින රජයම. ආණ්ඩුව හොඳයිද? ආණ්ඩුව ඉතින් පොඩි අඩුපාඩුකම් තියෙනවා ඉතින් නැත්තේත් නෑ. මේ ඒ වුණාට ඉතින් මේ රජය තමයි එන්නේ. හරි thank you. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? මොන මල්වා? පළාත් පාලන ඡන්ද කවුරු දිනයිද? මම මෙහෙ නෙමෙයි මල්ත. මම ඉන්නේ හෙට නෑ මහත්තයා ඉන්නේ. ආජා ඔයාගේ දැනීම ඔයා කියන්න. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද අම්මා? මම දැන් කිව්වා මම කිව්වනේ හරි හරි. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? මෙයා තමයි දිනන්නේ. අනුර කුමාර ජනාධිපතිතුමා දිනන්නේ. ඒ ආණ්ඩුව දිනනවා. අනිවාර්යෙන්. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? ආණ්ඩුව දිනනවා. ආණ්ඩුව දිනනවා. කවුරු දිනයිද? ආණ්ඩුව තමයි දිනන්නේ. ආණ්ඩුව. ආණ්ඩුව තමයි ආණ්ඩුව දිනනවා. කවුරු දිනයිද? යන්න බෑ තාමනේ. කවුරු දිනන්න කැමති? කවුරුවත් වැඩක් කරයිද? කවුරුවත් අපිට නැහැ. අපි හැමෝත් අපිට ගහක ඉච්චරයි වල. ඒ කියන්නේ කවුරුවත් වැඩක් කරන්නේ නැහැ. එන කෙනෙක් කවවත් කරයි. ඉතින් කවුරුවත් කාදින් වැඩක් උන්නේ නැහැ දැන්. අවුරුදු මේ කාලෙකටනේ. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ආණ්ඩුව ඉතින් වරදක් නැහැ. කවුරුවත් ඉතින් ආණ්ඩුව වැඩි ආණ්ඩුව කරගෙන යනවා ඉතින්. අපිට ඉතින් රහණක් තමයි මිනිස්සුන්ට. පළාත් පාලන ඡන්ද කවුරු දිනන්නේ පාර? අදහසක් නැද්ද? පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? නම් හරියටම හිතන්නේ. කවුරු આવුත් වැඩක් කරයිද? කොහොමද දන්නේ මම මේ ඊයාවේ. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද?
මම තවරනම් කැමති නැහැ. මම කැමති නැහැ ඔයාලට. හරි thank you. කවුරු ආවත් වැඩක් කරයිද? අපිට වැඩක් නැහැ. මොකක්ද වැඩක් නැහැ. පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු දිනයිද? ඒක ගැන නම් කියන්න දන්නේ නැහැ තාම. කවුරු ආවත් වැඩක් කරයිද? මොන ආණ්ඩුව? අපේ ආණ්ඩුවම තමයි නේද? පවතින ආණ්ඩුවම ආවත් වැඩක් කරයි. කවුරු ආවත් වැඩක් කරයිද? මට නම් පුතා මොකුත්ම කියන්න බෑ මම දේශපාලනේ ඉතින් දන්නේ නැහැ කියන්නේ. ඉතින් කවුරු කෙරුවත් ඉතින් මේ රටෙමනේ තියෙන්නේ. තාම හරි නිගමනයකට තාම ඇවිල්ලා නැහැ රට. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ආණ්ඩුව තියෙන පවතින ආණ්ඩුව හොඳයි. ඒගොල්ලන්ගේ අර ප්‍රතිපත්ති වෙනස් කළා රටේ ජනතාවට පොඩ්ඩක් සහන ටිකක් දුන්නොත් එච්චරයි. ආයි ඊට පස්සේ ආණ්ඩුව කඩන්න බෑ. ඒ කියන්නේ ආණ්ඩුව ගැන මනාපයක් තියෙනවා. ආණ්ඩුව ගැන මනාපයි. මනාපයි මේ රටේ තාම ඒගොල්ලෝ උමනා දෙය කෙරිලා නැහැ. ජනතාවට කෑම බීම ටිකක් දෙන්න ඕනේ. ඉතින් බලන්න අද රත්තරන් කියන්නේ රුපියල් 5000ක් 10000ක් මේ හොයාගන්න හරි අමාරුයි. මේකෙන් ඉතින් ජීවිතය ගැන බඩමුට්ටු ගිනි අස්ප ගන්න ඉතින් කඩවල්කාරයෝ කඩකාරයෝ ගන්නවද මොනව කරනවද කියලා දන්නේ නැහැ නේ අපි. ඉතරමඩ කියන්න පුළුවන්. දැන් පළාත් පාලන ඡන්දෙදී බලය වෙනස් වුණොත් හොඳයිද නැත්නම් ආණ්ඩුවෙන් ලැබුණොත් හොඳයිද? කමන්නේ නැහැ ඉතින් දැන් රජයේ තියෙන්නේ මේ පැත්තනේ. දැන් මොනව කෙරුවත් වැඩක් නැහැ. රජයේ තියෙන්නේ ඒ පැත්තේ. ඒ පැත්ත තමයි ඉතින් මොනවා හරි කරන්නේ. පළාත් පාලන ඡන්දේ නා කවුරු ඉනයිද මේ පාර පළාත් පාලන ඡන්දේ? අයිඩියා ගන්නෑ. කවුරු ආවත් වැඩක් කරයිද? ඒත් නෑ අයිඩියා එකක් ඇත්තේ නෑ. කවුරු දිනයිද මේ පාර පළාත් පාලන පාදේ සභාව? පාදේ සභාව මේ සැරේ වෙනසක් වෙයි වගේ නේද නිකන්. කවුරු වගේ වෙයිද? මේ සැරේ සමගි ජන බලවේගයට පොඩ්ඩක් chance එකක් තියෙනවා. ආවත් වැඩක් කරයිද? අපෝ වැඩක් කරනවා මේ ගේමක් නියන්නේ ආණ්ඩුවයි ඔක්කොමලා අනිල්ලා මහින්දලා ඔක්කොම ගේමක් නේද තියෙන්නේ. ඒ කියන්නේ සමගි ජන බලවේගය ආවත් වැඩක් කරනවා. වැඩක් කරනවා කියලා හැංගෙනවා. හැංගෙනවා. ඔව්. කවුරු දිනයිද? අලුත් අදහසක් නැහැ ඉතින් සාමාන්‍යයෙන් තියෙන විදිය එක අලුතෙන් දෙයක් කියන්න බෑ. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? කියපු දේවල් නම් ඉතින් කියපු විදිහට කරුනේ නැහැ. අඩුපාඩු ගොඩක් තියෙනවා ඉතින්. තව පොඩි කාලයක් යනකොට වෙනසක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. දැන් පළාත් පාලන ඡන්දෙදී ආණ්ඩුව වෙනස් වෙනවට කැමතිද? ඒ කියන්නේ බලය වෙනස් වෙනවට කැමතිද? බලය ගැන ගැටලුවක් නැහැ. රාජ්‍ය මිනිසුන්ට කියපු පොරොන්දු. ඒ කියන්නේ තෙල් 100කින් අඩු කරන්න පුළුවන් කිව්වා කොමිස් එක යනවා කිව්වා සාක්කුවට. ඒ කිව්වට තාම ඉතින් ඒවා තව රුපියල් 20කට පල්ලෙහාට අඩුවට කරගන්න බැරිලා තියෙනවා. ඒතර ඒ වගේ දේවල් කියන්නේ බොරු දේවල් නොකිය කරන්න පුළුවන් දේවල් කිව්වා නම් හොඳයි. ඒ අදහස. කවුරු දිනයිද? ඒක නම් හරියටම කියන්න බෑනේ. මාලිමාවත් හොඳයි. මාලිමාවත් හොඳයි. කවුරු ආවත් හොඳයි? මාලිමාවත් හොඳයි. මාලිමාවත් හොඳයි. හරි thank you. මොකද්ද කරන්නේ? අපි YouTube channel එක. YouTube. පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු ආවත් හොඳයිද? වැඩකට අදහසක් කියන්න අපිට. අදහසක් නැහැ. පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු ආවත් හොඳයිද? අදහසක් කියන්න. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? කවුරු ආවත් හොඳයිද? කවුරු ආවත් වැඩක් කරයිද? දන්නේ නැහැ. කවුරු ආවත් එක තමයි කරන්නේ. කවුරු ආවත් එකයි. එකයි. පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු ආවත් වැඩක් කරයිද? කවුරු ආවොත් කියලා පවතින ආණ්ඩුව ආවොත් කරයි. පවතින ආණ්ඩුව ආවොත් හොඳයි. පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු ආවොත් හොඳයිද? අදහසක් කියන්න. හිතා ගන්න බැරුව ඉන්නේ පොඩ්ඩක් ඉන්නකෝ හිතලා කියන්න. කවුරු ආවත් වැඩක් කරයිද? කරයි. ඉන්න කට්ටිය ආවොත් නම් ජීවිතේ වැඩක් කරන්නේ නැහැ. දැනුත් වැඩක් කරන්නේ නැහැ. අලුත් කවුරු හරි එන්න ඕනේ. අලුත් කරවනවා. ඉන්න කට්ටිය හිටියොත් මලා තමයි. කවුරු ආවත් හොඳයිද? අත් ඉවරයි ගමත් ඉවරයි ඉන්න කට්ටිය ආවොත්. කවුරු ආවත් මේ ගමේ ඉන්නවා മന്ത്രിවරු මහජන മന്ത്രിවරු පහුගිය කාලේ හිටියා. ගමට වැඩ කරපු ගමේ හිටපු ගමේ දුවපු ගමේ ඇවිදපු ගමේ පාලම බෝක්කු හදපු ගමේ මිනිස්සු අඳුරන ගමේ මිනිස්සු හිටියා. අන්න ඒ මිනිස්සු දිරන්න ඕනේ. ඒ මිනිස්සු දිරුත් ගමට වැඩක් තියෙයි. මේ ඉන්න ආණ්ඩුව ආවොත් නම් ගමත් බුදි. thank you. හොරු අල්ලන්න ඉඳී හැමදාම හොරු අල්ලන්න try කරයි. හොරු අල්ලන්න ඕනේ නැද්ද? හොරු අල්ලන්න ඕනේ. නමුත් ඊට වඩා හොරු දැන් ඉන්නවා කියලා මම නම් හිතයි. හරි thank you. පළාත් පාලන ඡන්ද දෙනවා කවුරු දිනනොත් හොඳයිද මේ පාර? ඈ? අයියේ පළාත් පාලන ඡන්ද දෙනවා කවුරු දිනනොත් හොඳයිද? ඒක නේ දැන්ට කියන්න බෑ.
කවුරු ආවොත් වැඩක් කරයිද? වැඩ කරත් හොඳයි නේ. තියෙන ආණ්ඩුව වෙනමද කියන්නේ? එහෙම ඉති කියන්න බෑ. ඉතින් ඒක කවුරු ආවත් උන්ට කරන්න හරි. එච්චරයි. පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු දිනයිද? හොඳ කරන කෙනෙක් දිනනොත් හොඳයි. කියන්නේ ආණ්ඩුව හොඳ නැද්ද? ආණ්ඩුව හොඳයි. හොඳයි. ආණ්ඩුව දිනනොත් හොඳයිද? හොඳයි. කවුරු ආවොත් වැඩක් කරයිද? මට හිතෙනවා ආණ්ඩුව දෙන්න. ආණ්ඩුව දිනනොත් හොඳයි. කවුරු ආවොත් වැඩක් කරයිද? මේ දන්නේ. අයි කවුරු ආවොත් වැඩක් කරයිද පළාත් පාර්ලිමේන්තුවරණේ? මම හිතන්නේ කවුරු ආවත් වැඩක් කරයි කියලා. ආණ්ඩුව වෙනමද කියන්නේ? ඉවත් එච්චර මේ වගේ වෙනද වගේ නමයි තියෙන්නේ. ඉස්සර වගේ නම. කලින් ආණ්ඩුව වගේමයි. මම එහෙම නමයි තියෙන්නේ. හරි. කවුරු ආවොත් වැඩක් කරයිද? දන්නේ නැහැ ඉතින් එනේ කෙනෙක් වැඩක් කරනවා නම් ඉතින් හොඳයි රටට. තියෙන ආණ්ඩුව වෙනමද කියන්නේ? දැන් නම් ගැටලුවක් නැහැ ඉතින් බඩු මිලත් පොඩ්ඩක් පහළ බහැලා තියෙනවා. තියෙන ආණ්ඩුව හොඳයි. දැනට හොඳයි. ඉස්සරහට බලමු. බලමු. පළාත් පාලන ඡන්දය යනවා. කවුරු දින්නොත් හොඳයිද? එහෙම ප්‍රශ්නයක් නැහැ. කවුරු ආවොත් වැඩක් කරයිද? අපි මූණවල් පෙන්නන්නේ නැහැ. පළාත් පාලන මැතිවරණේ කවුරු දිනනොත් හොඳයිද? කවුරුයි ආණ්ඩුව දිනනොත් ඉතින් හොඳයි. ආණ්ඩුව දිනනොත් හොඳයි. කවුරු දිනනොත් හොඳයිද මේ පාර පළාත් පාලන මැතිවරණේ? අදහසක් නැද්ද? කවුරු දිනන්න කැමති? දන්නේ නැහැ. කවුරු දිනයිද? දන්නේ නැහැ. පළාත් පාලන ඡන්ද එනවා. කවුරු දිනයිද මේ පාර? ඒක නම් කියන්න බෑ තියෙන තත්ත්වෙත් එක්ක නේද? කවුරු දිනනොත් වැඩක් කරයිද? කවුරු දිනුවත් ඔච්චර තමයි. ආණ්ඩුව වෙනමද කියන්නේ? ඈ? ආණ්ඩුව. ඒ කියන්නේ ආණ්ඩුව වෙන මොකද කියන්නේ තියෙන්නේ හොඳයිද? දැන් නම් යන විදිහ ඉතින් සාමාන්‍ය අවුලක් නැහැ. ඉතින් මේ තිබ්බ හැටියට ඉතින් මීට වැඩි දෙයක් කරන්න අමාරුයිනේ. අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉතින් මෙච්චර තමයි ඉතින්. කාටවත් ඉතින් එච්චර කරන්න බෑනේ. හරි thank you. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද මේ පාර? කියන්න බෑ කවුරු දිනයි කියලා. පළාත් පාලන ඡන්ද එනවා. පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද? හිතන්න බෑ ඉතින් ඒක දැම්ම කියන්න බෑනේ. කවුරු ආවොත් වැඩක් කරයිද? කියන්න බෑ ඒව ගැන කිසි විශ්වාසයක් නෑ. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ආණ්ඩුව සාමාන්‍ය විදියට යනවා නම් හොඳයි. ආණ්ඩුව හොඳයි. ඔව්. පළාත් පාලන ඡන්ද එනවා. කවුරු දිනයිද? ඒක නම් කියන්න බෑ. කවුරු ආවොත් වැඩක් කරයිද? කියන්න බෑ. කවුරු ආවත් වැඩක් කරන්න යන්නේ නැහැ. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ආණ්ඩුව ගැන ටිකක් කලකිරලා තියෙන දැන්. කලකිරලා. ඒයි. කිව්වට නෑනේ කිව්ව වැඩ නෑනේ. කිව්වා කල් වැඩි කියලා හිතන්නේ නැද්ද? එහෙම නෑ කිව්වනේ ආවා මේව කරනවා කියලා. මම නම් හිතන්නේ නෑ. ඒ කියන්නේ පළාත් පාලනේදී බලය මාරුනොත් හොඳයි. ඔව් පළාත් පාලනේ මම නම් කියන්නේ යාකුල්ලන්ට බලයක් ගන්න බැරි වෙනවා. හිතපු තරමට. කවුරු දිනයිද මේ පාර? මේ පාර වෙනසක් වෙයි කියලා හිතෙනවා. මේගොල්ලෝ ඉතින් පොරොන්දු වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැති හින්දා හැමෝම කලකිරීමෙන් වගේ ඉන්නේ. ඔව් අපිත් ඇත්තටම ඡන්දේ දුන්නා. දැන් ඉතින් හිතා ගන්න බෑ මොකක් කරයිද කියලා ඉවරලා තාමත් කරන පාටක් නැහැ. එක තැනම තියෙන්නේ ආණ්ඩුව. කිසිම වෙනසක ලකුණු නැහැ. පහුගිය ආණ්ඩු ක්‍රමයටම හැඩ ගැහෙන පාටක් තමයි පේන්නේ. කවුරු ආවොත් හොඳයිද මේ පාර කියන්නේ? මේකයි ඉතින් මේ වෙලාවේ හැටියට ඉතින් පළාත් පාලන බලයේ වෙනසක් කරලා තේරුමකුත් නැහැ. තේරුමකුත් නැහැ. ඉතින් ආණ්ඩුව වෙනසක් කරගන්න බෑනේ මේකෙන්. ඒකෙන් ඉතින් සංකිසි සේවාවක් කරගන්න නම් මේගොල්ලෝම මේ අරහම යන්න වෙනවා. නමුත් ඉතින් මිනිස්සු කලකිරලා ඉන්න මතය තුල මොන තීරණයක් ගන්නද කියලා හිතන්නත් බෑ. ඒක හින්දා පළාත් පාලන බලයේ සමහර විට අඩුවීමක් වෙන්න පුළුවන්. ඔබතුමාගේ අදහස කොහොමද? මගේ අදහසත් මේගොල්ලෝ මදි කියන එක. මදි කියන එක. ඒ කියන්නේ ඇත්තටම මදි. මදි. පළාත් පාලන ඡන්ද එනවා. කවුරු දිනයිද? එහෙම කියන්නේ. කවුරු දිනන කැමතියි? එහෙමත් අදහසක් නැහැ. ආණ්ඩුව වෙනමද කියන්නේ? ඒක නම් ගන්න දෙන්නේ. ගන්න දෙන්නේ ආණ්ඩුව. පළාත් පාලන ඡන්ද එනවා. කවුරු දිනයිද? කවුද? පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද? ඒක නම් කොහොමද දන්නේ නැලු. කෙටියෙන් කියන්නම් ඔය ගැන. එහෙනම් කතා කරලා වැඩකුත් නැහැ. හොයන්නෙත් නැහැ. හොයන්නෙත් නැහැ. හොයන්නෙත්. ඡන්ද දෙන්නෙත් නැද්ද? ඡන්දේ මේ ගියාරියේ නම් දෙන්න හම්බුනේ නැහැ. ඉතින් ඉදිරියට දෙන්න උනා මොකුත් නැහැ ඔය. ඉදිරියට දෙන්නෙත් නැහැ. හරි. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? අදහසක් නැහැ. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද? දුවන්න එපා කියන්නේ. පළාත් පාලන ඡන්ද එනවා කවුරු දිනයිද මේ පාර?
බලමු කවුරු ආවත් වැඩක් කරයිද? ට්‍රාන්ස්ෆර් කරලා කියන්න බෑ. ආණ්ඩුව වෙනවද කියන්නේ? කමන්නේ නැනේ. ආණ්ඩුව හොඳයි. එහෙම කිව්ද කියන්න බෑ. කිසිම අදහසක් නැද්ද? පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද? දිනයි ඉතින් මේගොල්ල තමයි මේ දිනයිනේ. ඉන්න කට්ටිය තමයි දිනයි. ඉන්න කට්ටිය හොඳයිද? කවුරු ආවත් එකයි දෙන්නේ. රට ඉතින් දිනුවක් ඉතින් පේන්න නැහැ තාම. බලමුනේ ඉස්සරහට. අය පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනයිද? මේ ආණ්ඩුව තමයි. ආණ්ඩුව දිනයි. හොඳයිද? හොඳයි හොඳයි. කවුරු දිනයිද? ආණ්ඩුව දිනනවා. ආණ්ඩුව දිනනවා. පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනයිද මේ පාර? අපි දැන් ගිනිපත් වෙලා මේ ලෙඩ්ඩුත් එක්ක කවුරු දිනයිද මේ පාර? කවුරුද නැයි දන්නේ නැහැ. හොඳ කෙනෙක් දිනන්න ඕනේ. කවුද හොඳ කෙනෙක් ඉන්නවද? අනේ මන් අපි දන්නේ නැහැ. කියන්න බෑ කවුරුද නැයි දන්නේ නැහැ. දිනන්න කැමති? අනේ වන්ද. අදහසක් නැද්ද? මාලිමාව දිනයි නේද ආයි? මාලිමාව දිනයි. කවුරු දිනයිද මේ පාර? ඉන්නෝනේ මාල්මාව තමයි. මාලිමාව. පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද මේ පාර? අනුර බෙත්තුන් දම බලන්න. අනුරාවත් හොඳයිද? ඒ කියන්නේ ආණ්ඩුවවත් හොඳයි. කවුරු දිනයිද? කවුරු දිනුවද ඉතින් අපි හම්බ කරනොත් අපි කයි. ආණ්ඩුව හොඳ නැද්ද? කවුරු දිනුවත් හොඳයිද? අම්මා කවුරු දිනුවත් හොඳයිද මේ පාර? පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවත් හොඳයිද? කියන්න බෑ ඉතින් නේද අපි දැම්ම තියා කොහොම වෙයිද කියලා. නෑ කවුරු දිනුවත් හොඳයිද කියලා අහන්නේ. නෑ රට සේවයක් කරනවා කවුරු දිනුවත් කමන්නේ. ආණ්ඩුවෙන් සේවයක් වෙනවද? දැන් තියෙන අඩුවෙන් සේවයක් කරනවා කියලා බලාපොරොත්තු වෙනවා. බලාපොරොත්තු වෙනවා. අයියේ. පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද? ආණ්ඩුව මත ඔව් මේ පක්ෂ තමයි දිනන්නේ. ආණ්ඩුව හොඳයිද? ආණ්ඩුව හොඳයි. බලාපොරොත්තු ලැබෙනවා. පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද මේ පාර? අනේ වන්ද කියන්න බෑ. කවුරුවත් වැඩක් කරයිද? කියන්න බෑ ඉතින්. කවුරුවත් වැඩක් කරයිද? සජිත් දෙන්න බලාපොරොත්තු. සජිත්. පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද? මේක නම් කියන්න බෑ ඉතින්. කවුරුවත් හොඳයිද? හොඳයි ඉතින් කවුරු හරි වැඩක් කරන කෙනෙක් නේ. පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද මේ පාර? කවුද දිනන්නේ? කවුරුවත් වැඩක් කරයිද? මන්න හිතෙන්නේ හැමෝම බොරුවනේ කරන්නේ. හැමෝම බොරුව කරන්නේ. ඒ කියන්නේ කවුරුවත් වැඩක් නැහැ. කවුරුවත් කියන්නේ හරි නායකයෙක් ඉන්නවා හරි නායකයෙක් නෑයි. ඔය සල්ලි වල තමයි. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ආණ්ඩුව ගැන ඉතින් අවුලක් නෑ. ආණ්ඩුව යන්නේ පෙර පාරෙම තමයි. ඒ කියන්නේ ආණ්ඩුව හොඳ නැද්ද? ආණ්ඩුව හොඳ නැහැ කියන්නේ යන්නේ පෙර පාරෙම තමයි අනිත් කට්ටිය යන විදිහටම තමයි මේ කට්ටිය යන්නේ. කලින් ආණ්ඩුව වගේමයි. ඒ ආණ්ඩුව වගේම තමයි. වෙනසක් නැහැ නේද? වෙනසක් කියලා කිව්වට වෙනසක් අපිට නම් පේන්නේ නැහැ. පළාත් පාලනයේදී බලය මාරුනොත් හොඳයිද? එහෙම එකක් නැහැ. ඉතින් තියෙන ආණ්ඩුවරම තමයි බලය තිබිය යුතුයි. තියෙන ආණ්ඩුවෙන් තිබිය යුතුයි. ඔව් නැත්තම් වැඩක් නැහැ නේ වැඩක් කරන්න. ඒකයි වැඩේ. පළාත් පාලන ඡන්දේ එනවා. කවුරු දිනයිද? දැන් යන පැත්ත රට හොඳයි. මොකද දන්න අනුර කුමාර දිසානායකම තමයි එන්නේ. පවුල් අවුල් ආණ්ඩු ක්‍රම වෙනස් වෙන්න ඕන මේක. ඒ කියන්නේ ඉස්සර අවුරුදු 76ක් ඔය 1817 මේ රට ආක්‍රමණය කරේ සුද්දෝ පිටන්නේ අධිරාජ්‍යයෙන්. ඒ කාලෙත් හිටියා සුද්දොන්ට ගැතිකම් කරපු කට්ටිය. ඒගොල්ලන්ගේ අත්තම උත්තර කියන්නේ ඔය ඩී.එස්. සේනානායකලගේ එස්.ඩබ්ලිව්.ආර්. බණ්ඩාරනායකලගේ ඊට පස්සේ එල්.ඩී. රාජපක්ෂ කියන්නේ මහින්ද මහත්තයාගේ තාත්තා. ඒගොල්ලන්ගේ අත්තම උත්තර තමයි සුද්දොන්ට ගැතිකම් කරේ. ඒ කාලේ ඉඳලා ඒගොල්ලන්ට ඒක තමයි ඩී.එස්. සේනානායකට මේ රට බාර දුන්නේ. එතනින් පස්සේ තමයි මේ ඔය අවුරුදු 76ක් මේ රට පාලකව මොකද්ද කරේ රට ණය කරපු එක. සුද්දා මේ රට ප්‍රපාර දෙනකොට රට කොහෙවත් ණයක් නැහැ. කිසිම රට කිසිම තැනක ණයක් වෙලා තිබුණේ නැහැ. ණය වුණා නම් උනේ මෙන්න මේ 1948න් පස්සේ ඒ කරපු පාලකයන්ගේ ගතිය. මොකද සුදුසුසන ආවේ නැහැ. පාර්ලිමේන්තුවේ මන්ත්‍රී කෙනෙක් කැමති කෙනෙක් ආවා නම් එයාගේ පුතා 8 සමත් උනක් කමන්නේ එයාගේ පුතා ගන්න හදන පාර්ලිමේන්තුවට. නමුත් ඩික්‍රිය මොන විදියට ගහගෙන ආවත් ඒ කියන්නේ ආර්ථික විද්‍යාව ඉහළ මට්ටමින් පාස් වෙලා ඩික්‍රියක් ගහගෙන ආවත් ඒ දරුවට සුදුසු ස්ථානයට ඒ පාලකව දුන්නේ රට පාලනය කරේ නූගත් පුජ්‍යලු.
ඒක නිසා තමයි අද මේ රට අගාධයට පත් වුනේ. ඉතින් දැන් මේ මනුස්සයා මේක කරගෙන යන නෝන කුමාර දිසානායක. ඒ මිනිහගේ කකුලෙන් අදින જાතියක් තමයි දැන් ඔය ඉන්නේ. කියන්නේ ආණ්ඩුවම බලයට පත් වුණොත් හොඳයි. මම කියන හොඳයි කියලා. යන පැත්තට. පළාත් පාලන ඡන්දේ නා. පළාත් පාලන ඡන්දේ. ඔව්. කවුරු ආවොත් හොඳයිද? අනේ මන්ද කවුරු ආවත් එකයි වගේනේ. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ඈ? ආණ්ඩුව ගැන මොකද හිතන්නේ? ඒක ඉතින් හොඳයි. ඉතින් එකපාරටම කරන්න බෑනේ. කරගෙන යනවා ඉතින්. පළාත් පාලන බලයත් ආණ්ඩුවටම ලැබුණොත් හොඳයිද? ඔව් ඉතින් ඒකට ලැබුණොත් හොඳයි. හොඳයි. ඔව්. පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනුවොත් හොඳයිද? අදහසක් නැද්ද? කාට දුන්නා තේරුමක් නැහැ. තේරුමක් නැහැ. පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනයිද මේ පාර? එහෙම අදහසක් නැහැ නේ. කවුරු ආවොත් හොඳයිද? එහෙම නැහැ. ඉතින් අපිට අපි ආවොත් හොඳයි. එච්චරයි. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? කිසිම දෙයක් කියන්න දෙයක් නැහැ. කිසිම දෙයක් නැහැ. කවුරු දිනයිද? අනේ වන්දනේ. කවුරු ආවොත් වැඩක් කරයිද? කවුරුවත් අපර නෑ වැඩක් කළා නෑ මෙච්චර කාලෙකට. බලමුනේ අපි වෙනසක් වෙන දුන්නා මේ පාර බලමු ඉතින් මේ කට්ටියටම දෙනවද තාම තීරණයක් නැහැ වෙනසක් කරයි කියලා හිතනවා මෙයාලා වෙනසක් කරයි කියලා හිතනවද හිතනවා ඉතින් සාමාන්‍ය හොරා කණ එකත් අඩු වෙලා තියෙන්නේ නේද කට්ටිය හොරා කෑවන සෑහෙන්න ඒකින්ද අඩු වෙලා තියෙන්නේ කවුරු දිනයිද ඒක තමයි කියන්නේ අපිට කියන්න තියෙන්නේ එච්චර මාලිමාව දිනයි කියලා කියන්නේ මාලිමාව දිනන්න ඕන නැත්තම් මේ රට මේ වෙලා තියෙන දේ හැටියට බැලුවාම ආය විනාශේ කරන්න දෙන්නේ ආයි. Thank you. පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනයිද? සමහර විට බොහෝ දුරට ඉන්න පක්ෂ නම් දිනන හැටක් නෑ දැන් තියෙන තත්ත්වය උඩ. පොදුවේ වෙන පක්ෂයක් එකතු වෙලා දිනයි කියලා මට හිතෙන්නේ අනිත් පක්ෂ එකතු වෙලා ඔක්කොම බලය ගන්නේ කියලා තමයි මගේ තියෙන්නේ. කවුරු දිනුවොත් හොඳයිද වෙන පක්ෂයක් කියන්නේ? වෙන පක්ෂයක් කියන්නේ පොදුවේ අනිත් පක්ෂය හැම එකම සාර්ථකව මේ ඡන්දයට මුහුණ දෙනවා. එනවාට ප්‍රබල පක්ෂයක් වන මාලිමාව අන්ත 11 ජාතික ජනබලවේගයේ පක්ෂයට රටේ දැන් තියෙන තත්ත්වයට ගොඩක් අඩු ඡන්ද මට්ටමක් තමයි පේන්න තියෙන්නේ. සෑම ප්‍රදේශයක්ම දැක්කාම. එතන අනිත් වෙන එකක් දිනයි. වෙන එකක් දිනයි කියලා හිතෙනවා. හිතනවා අනිත් පක්ෂ ටික එකතු වෙලා එක සම්දානයක් වශයෙන් මේකට മന്ത്രി කොල්ල පත් කරගන්නේ කියලා තමයි මට තේන්නේ. ආණ්ඩුව ගැන මොකද කියන්නේ හොඳයිද? ආණ්ඩුව දැන්ට නම් හොඳක් බව පේන්නේ නැහැ කිසිම සාර්ථකත්වයක් නැහැ මිනිස්සුන්ට තාම නම්. තාම නම් පේන්නේ නැහැ දැන් මාස 6කුත් ගත වුණා. හරි. පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනයිද? ඒක ඉතින් හරියට කියන්න බෑ. කවුරු දිනුවොත් හොඳයිද? අපිට ඉතින් කවුරු දුන්නත් අවුලක් නැහැ මේ කොහොමද හොඳට මේ අපිට සාහකයක් තියෙනවා. ආණ්ඩුව කොහොමද හොඳයිද? ආණ්ඩුව කියන්න වරදක් නැහැ. කියන්න වරදක් නැහැ. කවුරු දිනයිද? කියන්න බෑ ඉතින් ඉස්සරහ මොනවා වෙයිද කියලා. කවුරු දිනන්න කැමතියි? මේ ආණ්ඩුවත් හොඳයි මේ කරගෙන යනවා නම් හොඳට අපිට වාසනාවක් විදියට. ආණ්ඩුව දින හොඳයි. ඔව්. කවුරු දිනයිද මේ පාර? පළාත් පාලන ප්‍රදේශ මාලිමාව දිනන්නේ. මාලිමාව දිනන. කවුරු දිනයිද මේ පාර? අංකල් පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනයිද? කියන්න බෑ දැන් මොකක්ද දිනන්නේ කියලා. කවුරු දිනන්න කැමතියි? පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද? මේ යන විදිහට නම් හොඳයි ඉතින් මේ පොඩ්ඩක් තව බඩු මිල පොඩ්ඩ අඩු වුණා නේද? දැන් ආණ්ඩුව දිනන හොඳයි. උදින්නත් නම් හොඳයි යන වැඩ පිළිවිල හොඳයි. තා පොඩ්ඩක් ඉතින් බඩු මිල අඩු වෙන්න ඕන. බඩු මිල පොඩ්ඩ අඩු වුණොත් අපේ දරුවන්ටත් හොඳයි කියලා හිතෙනවා. හොඳයි. ඔව්. Thank you. අයියේ පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවොත් හොඳයිද? පළාත් පාලන ඡන්දේ. හිතා ගන්න නම් බෑ තාම. කවුරු දිනුවොත් හොඳයිද? හොඳයි ඉතින් හොඳ දෙයක් වෙනවා නම් රටට. ඒ හොඳ දෙයක් වෙන්න කවුද දෙන්න ඕන? කවුද කියන්නේ ඉතින් අපිට හොඳ දෙයක් වෙනවා නම් කවුරු ආවත් අපිට හොඳයි. ඔව්. පක්ෂයක් කිව්වොත් මේ කියන්නේ ඉතින් දැන් ඉතින් ඔය මානිමාව රට කරනවනේ. ඒ පැත්තෙන් බලලා ඉතින් හොඳ විදියක් වුණොත් මාලිමාව આવොත් හොඳයි. හොඳයි. හරි. පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවොත් හොඳයිද?
මේ ආණ්ඩුව දිනුවොත් හොඳයි. මේ ආණ්ඩුව දිනුවොත් ආණ්ඩුව හොඳයිද? වරදක් නැහැ. අකේ පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවොත් හොඳයිද? කවුරු දිනුවත් අවුලක් නැහැ. ආණ්ඩුව වෙන මොකද කියන්නේ? මනේ වන්දා. අදහසක් නැද්ද? අයියේ පළාත් පාලන ඡන්ද දෙනවා. කවුරු දිනයිද? ඈ? පළාත් පාලන ඡන්දේ. ඔව්. කවුරු දිනයිද? කවුරු දින ඒක තමයි හිතා ගන්න බැහැ. අපි දන්නේ දිනවම බලමු. අපි ආවොත් හොඳයිද? ඔය ආයතන විදියට. මොන පක්ෂය ආවොත්? ප්‍රතිනක කිය. ඔයා කැමති පක්ෂයම කවුරු මෙයා ආවොත් වැඩක් කරා කියලා හිතන්නේ? එයා ආව වැඩ කරා. කවුද? කවුද මේ අන්තිම අපි ගමේ සමන්ත මොන පක්ෂයද? ස්වාධීන. ස්වාධීන. ඔව්. ආ. කවුරු ආවොත් වැඩක් කරයිද? අපි ඉතින් එයාට තමයි වැඩ කරන්නේ අපි ගමේ මන්ත්‍රීතුමා. ගමේ මන්ත්‍රීයා එයා ස්වාධීනයි. ස්වාධීනයි. ආ. පළාත් පාලන ඡන්ද දෙනවා. පළාත් පාලන ඡන්දේ කවුරු දිනයිද? අවුරුදු යනවා තාම නැහැ. කවුරු ආවොත් වැඩක් කරයිද? කරයි කියලා කියන්න බෑ. කවුරු ආවොත් වැඩක් කරන්නේ නැද්ද? කරන්නේ. කවුරු ආවොත් හොඳයිද? ඒක නම් කියන්න බෑ ඉතින්. කවුරු ආවොත් වැඩක් කරයිද? කවුරුත් නම් ඉතින් ඒකත් කියන්න බෑ. දින ආණ්ඩුව වෙන මොකද කියන්නේ? දින ආණ්ඩුව. ටිකක් හොඳයි. ටිකක් හොඳයි. පළාත් පාලන ඡන්ද දෙනවා කවුරු දිනයිද? තවම නම් හරියට තීරණයක් ගත්තේ නැහැ. කවුරු ආවොත් හොඳයිද? හොඳ පැත්තකට આવුත් හොඳයි නේද? හොඳ පැත්තකට આવුත් හොඳයි නේද? හොඳ පැත්ත තමයි අහන්න වටේ. තියෙනවා ආසාස් කිව්වෙම තියෙනවා තාම ඉතින් හරි තීරණයකට ආවේ නැහැ. තාම තීරණයක් නැහැ. නෑ. පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවොත් හොඳයිද? කවුරු ආවොත් වැඩක් කරයිද? කියන්න බෑ සි. අදහසක් නැද්ද? නෑ අදහසක් නෑ. පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවොත් හොඳයිද? තීරණයක් නැහැ ඉතින් කවුරු ආවද ඉතින් කවුරු ආවත් එකයිද? එකයි ඉතින්. ආණ්ඩුව වෙන මොකද කියන්නේ? ආණ්ඩුව ඉතින් හොඳයි නේ. හොඳයි. කවුරු ආවත් හොඳයිද? කවුරු ආවත් හොඳයි. කවුද? කවුරු ආවත් කැමති? බලමුනේ. බලමු. අයියා කවුරු වෙනවද කැමති? ඔව්. කවුද? එක්කෙනෙක් කියන්නේ. එහෙම එකක් නැහැ. ආණ්ඩුව හොඳයිද? කාලයක් ඉල්ලනවා නේ. හරි බලමු. ඡන්ද දෙනවනේ පළාත් පාලන. කවුරු දිනයිද? කවුරු දිනනද කැමති? කවුරු ආවත් වැඩක් කරයිද? දැන් මුත් කියන බෑනේ. දැන් මුත් කියන බෑ. ඔය කැමති කවුරු ආවත් හොඳයි කියලා හිතන්න. තාම බලන්න බෑනේ දැන් කට්ටිය වෙයිත් ඉන්නේ තුන්ගොල්ලම ආන්නේ. තුන්ගොල්ලම ආවා. ඔක්කොම එකයිද? ආණ්ඩුව හොඳයිද? තාම මොකද කියන්නේ? තාම මුත් කියන්නේ බෑ. හරි. ඔක්කොම මුත් කියන්නේ බෑ. හරි. පළාත් පාලන ඡන්ද දෙනවා කවුරු දිනයිද මේ පාර? කාටද දෙනවා මොකද? පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවොත් හොඳයිද? කවුරුහරි හොඳ කෙනෙක් ආවොත් හොඳයි ඉතින්. ආණ්ඩුව හොඳයිද? වරදක් නැහැ නේද හොඳ කරගෙන. ඔව්. කියන්නේ ආණ්ඩුව ආවොත් හොඳයි මේ පළාත් පාලන ඡන්දේ. මෙහෙමයි කවුරු ආවත් හොඳයි ඉතින් කවුරු ආවත් මිනිස්සුන්ට හොඳක් කරනවා නම් එච්චරයි. හරි. පළාත් පාලන ඡන්දේ කවුරු ආවත් හොඳයිද? හොඳයි. කවුරු ආවත්ද? යන්න බෑ ඉතින් කවුරු එයිද කියලා. ආණ්ඩුව ආවත් හොඳයිද නැත්නම් සමගි ජන බලවේගයේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ඉන්න යාන හොඳයි නේද? සමගි ජන බලවේගය යන හොඳයි. හරි. පළාත් පාලන ඡන්දෙන් මොන පක්ෂය ආවත් හොඳයිද මේ පාර? කොයි පක්ෂය ආවත් අපිට එච්චරයි. කොයි පක්ෂය ආවත් එකයි. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? ආණ්ඩුව ඉතින් ඔය කරගෙන යන්න තියෙනවා නම් කරගෙන යයි. පුළුවන් දත් තියෙනවා. කියන්නේ කොයි පක්ෂය ආවත් එකයි අදහසක් නැහැ. මේමයි ඉතින් දැන් වෙලා තියෙන වැඩ හැටියට කියන්න බෑ මොකවත් ඒක කියන්න. පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවොත් හොඳයිද? එහෙනම් තාම ඩීටේල් නැහැ කවුද කියලා. කවුරු ආවත් වැඩක් කරයිද? දන්නේ නැහැ නේද ඡන්දේ. ඒකත් දන්නේ නැහැ. හරි. පළාත් පාලන ඡන්දේ කවුරු ආවත් හොඳයිද? කවුරු ආවත් වැඩක් කරයිද? කවුරු ආවත් එකයි. ආණ්ඩුවේ මොකද කියන්නේ තියෙන්නේ? ආණ්ඩුව ඉතින් හොඳයි. හොඳයි. කවුරු ආවත් වැඩක් කරයිද? අදහසක් නැද්ද? ලංකා ජීවිතය අදහසක් තියෙනව නැත්නම් අපි හැමදාම මේකම තමයි ඉන්න වෙන්නේ. පළාත් පාලන ඡන්ද දෙනවනේ. කවුරු ආවත් හොඳයිද? ජේපී එකම තමයි. ජේපී ආවත් හොඳයි. කියන ආණ්ඩුව හොඳයි. ආණ්ඩුව හොඳයි.
වැඩක් කරනවද? ඔව් කරනවා. කරන්න තව කල් තියෙනවනේ ඉතින්. තව කල් තියෙනවා. ඔව්. පළාත් පාලන ඡන්දේ දිනා කවුරු දිනයිද? දන්නේ නැහැ මල්ලි. කවුරු આવුත් වැඩක් කරයිද? I don't know. I don't know. කවුරු આવුත් වැඩක් කරයිද? දන්නේ දන්නේ අදහසක් නැහැ. අදහසක් ගන්නද? පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවොත් හොඳයිද? මේ පවතින එකම ආවද ඉතින් හොඳයි කියලා හිතනවා. ඒ වුණාට මේ කවුරු ආවද ඉතින් අපිට වැඩක් නැහැ. අපි හම්බ කරන් කන්න ඕනේ. මේක. ආන්නේ සහනයක් නැද්ද? සහනයකුත් නැහැ. සහනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. හරි thank you. welcome. පළාත් පාලන ඡන්දේ නෝනේ. කවුරු ආවොත් හොඳයිද? තමිල්. තමිල්. ඔව් සිංහලෙන් දන්නේ නැහැ. ඉංග්‍රීසි දන්නවද? you don't know ඉංග්‍රීසි තමයි. සිංහලෙන් මං කියන තේරෙනවද බොරුන් කියන්නේ කවුරු ආවොත් හොඳයිද? I'm from Kilnach. Kilnach. Okay thank you. Okay. පළාත් පාලන ඡන්දේ කවුරු දිනුවොත් හොඳයිද මේ පාර? අනේ බොස්. ගයියෝ මොකද්ද මතේ? කවුරු ආවොත් හොඳයිද? අනේ මම ඉදා ගන්න බැහැ අතලා. කවුරු ආවොත් හොඳයිද? හිතා ගන්න වාරු. කවුරු ආවොත් හොඳයිද? කවුරු ආවත් ඉතින් කවුරු ආවත් එකයි ඉතින් නේ. ආණ්ඩුව ගැන මොකද කියන්නේ? අනේ මන්ද මෙයාගේ තමයි හඬුවේ. අම්මා පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනුවොත් හොඳයිද මේ පාර? හොඳයි. කවුරු දිනුවොත්? නේ මන්නන් ඒවා දන්නේ. පළාත් පාලන ඡන්දේ නා කවුරු දිනුවොත් හොඳයිද? මන්නන් දන්නේ. ඒ කියන්නේ කවුරු දිනුවොත් වැඩක් නැද්ද? මන්ද මම එකට නෑ. අම්මා කවුරු දිනුවොත් හොඳයිද මේ පාර? පළාත් පාලන ඡන්දේ. වත් වැඩක් නෑ. ආණ්ඩුව වැඩක් නැද්ද? ආණ්ඩුවත් වැඩක් නෑ කවුරුවක්වත් වැඩක් කවුරුත් වැඩක් නෑ.